Hi guys, ඔයාලට කොහමද? ඉතින් අපි අද දවස පටන් ගන්නේ අද vlog එක පටන් ගන්නේ දවසේ භාගයකදී. ඉතින් අපි හදන්නේ මේ බටු පැල ඉඳන්න අර බටු වැල් මොකක්ද ඒකට කියන්නේ මේ නම මට හරියට මතක නැහැ. ඉතින් දැන් අයියා ඒකට අර මේ නූල් ගහලා වලවල් හැරුවා. මම පෝරපස් පුළුවන් විදියට ටික ටික ගෙනත් දැම්මට කිව්වට මම ඔය පේලිය විතරයි ගිහින් දැම්මේ අර කුස්සන් එන්න බෑ මට අමාරුයි එදා මට බඩ එකක් කොමකුත් හැදිලා තිබුණේ. ඉතින් අයියා මේ අර තුඹ වගේ තුඹ කරවිල ඉඳන් තමයි හදන්නේ. දැන් ඔය අන්තිම පේලිය තමයි තියෙන්නේ. මම ඉතින් මේ වතුර එකකුත් ගිහින් දුන්නා. 3:00ට වගේ තමයි එදා ඔය අහිංසක වගේ hina වෙලා හිටියට අහිංසක නෑ ළමයි ඔයාලා රැවටෙන්න නම් එපා. ඉතින් ඔය තියෙන්නේ අපේ පරිසරය අර එහා ටිකේ තක්කාල් පෙරලා. ඉතින් අද දවසේ භාගයක ඉඳන් තමයි භාගයකුත් නැහැ අපි 3ට විතර තමයි vlog එකක් කරමු කියලා කරන්න පටන් ගත්තේ. ඉතින් අයියා අතර වැඩ මම පොඩ්ඩක් චුට්ට විනාඩි 5ක විතර උදව් කරා. මේ මට මේ බඩ එකක්ම හැදිලා එහෙනම් ඉතින් අඩු දව්වක්වත් කරන්න දෙයක් නැහැ. මම මෙතෙට වෙලා බලාගෙන ඉන්නවා. එයා වැඩ කරන එක ලොකු ඒ කියන්නේ මම හැමදාම එහෙම උදව් කරන්නේ නැහැ. ඔය ආව නැති වෙලාවට පොඩි වැඩක් ඉතින් උදව් කරනව නැතු. ඉතින් එහෙම හැමතිස්සෙම උදව් කරන්නේ නැහැ. තනියෙන් තමයි එයා ගොඩක් දුරට එයාගේ වැඩ කරගන්නේ. ඉතින් බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් බලන්නකෝ මෙහෙ මේ යාපනයේ අඹ ගහක් තියෙනවා. ඔය ගෙඩි තියෙන්නේ මේ තාම මෙන්න මේ ගානට වගේ තමයි හැදිලා තියෙන්නේ. මේ ඔක්කොම බිම වැටිලා. ගෙඩි බිම වැටිලා මං හිතන්නේ හුලඟට ගැට ඉඳන්ම ඔක්කොම වැටිලා මේ ලොකු ගෙඩියකුත් වැටිලා. ඔක්කොම ගෙඩි ටික වැටෙනවා ගහේ. උඩ යන්තම් දෙන ඇඹරැල්ලක් තියෙනවා. මේ තියෙන ඉතින් මගාව අන්න ඉන්නවා අයියා. මේක තමයි අපේ ජීවිතේ. අයියා ඉතින් ගෙදර ඉන්න දවසට වැඩ ඔහොම කරනවා. ඉතින් මම ගෙදර වැඩ ඉවර වෙලා මට පුළුවන් වුණොත් එයාට ඔහොම දවවක් කරලා මෙහෙම තමයි අපි මෙතන ඉන්නකොට ගෙවන්නේ. යාළුවෙක් ඉන්නවා. රොසිමේ ඉතින් මෙයා අපි මෙතන ගේ හදන්න පටන් ගත්ත දවසේ ඉඳන් අම්මා මෙතන මේ එතකොට අර කන්නේ හිම දෙන්නේ නැහැ කවුරුවත් මේගොල්ලන්ව එලවනවා. අපි ඉතින් ඒ දවස්වල ඉඳන් කන්න දීලා දැන් යන්න හැම මෙහෙම තමයි ඉන්නේ. රෝසි තමයි නම. අත දෙනවා මෙයා. අත දෙනවා. රෝසි අත දෙ. අත දෙ. ඔප්පෝ අත දෙන්නකෝ. දැන් තියෙන්නේ ඕන ඔය ටිකේ අයියා වලවල් ඔක්කොම ගහලා අපි මොනවද ඉඳන්නේ? අලුත් වගාවක් දාන්න හදන්නේ බටු කරවිලනේ. කවුරුවත් ඉඳන්නේ නෑලු බටු කරවිල. දැන් මෙයා මේ කරන්නේ. කැලේ හැදෙන ඒවා ගෙනල්ලා ඉඳන්න තමයි හදන්නේ. බටු කරවිල වගේ පොඩි ගෙඩි జాතියක්. දැන් අන්තිම පේලිය තමයි යන්නේ. මෙහෙම නූල් ගහලා වලවල් ගහන්න තියෙන. ඔන්න ඉතින් අයියා අන්තිම පේලියත් ওই විදියට මේ වලවල් හාරලා ඉවර කරා. ඉතින් දැන් සමහර අයට හිතෙන්න පුළුවන් ඇයි මේ වගා කරන්නේ මේගොල්ලෝ ඉගෙනගෙන නැද්ද මේම දුක් විඳින්නේ එහෙම කියලා. ඉතින් ඉගෙන ගත්තද ජොබ් කරනවද මේ දේවල් වැඩක් නැහැ. අපි ආසයි නම් දෙයක් කරන්න. අපි දැන් මේ පොළවත් එක්කනේ මේ දේවල් කරන්නේ. ඒකට පරිසරයත් එක්කනේ. ඉතින් මේ දේවල් වලට ආස කෙනෙක්ට මේ දේවල් කරන එකේ වැරද්දක් නැහැ. ඉතින් ඉගෙන ගත්තේ නැති මෝඩ මිනිස්සු වගා කරනවා කියන්න බැහැනේ. ඉතින් ඒකත් හොඳ දෙයක්. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ කරන දෙයක් නේ. ඉතින් ඔන්න පස් දාලා ඉවරයි. මම දැන් හදන්නේ අයියට තේ එකක් හදලා දෙන්න. ඉතින් දැන් මම මේ තේ එක හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ කුස්සිය නම් තාම හදලා ඉවර නෑ. එහෙම ලොකුවට තව පොඩ්ඩක් එකේ හදන්න තියෙනවා. ඉතින් දැනට ওই විදිහට තමයි තියෙන්නේ.
ඉස්සරහට ඉතින් අපි බලමුකෝ වෙනස් වෙයි. අපේ අය සාමාන්‍යයෙන් සීනි ගොඩක් බොනවා. ඒක හැන්දක් දාලා දුන්නට හැමදාම මදියාට. ඒකට සීනි හැඳි දෙකක් මෙයාට ඕන නැත්තම් මට ආයෙමත් ගිහින් සීනි දාගෙන එන්න වෙනවා මේ තේ එකට. දැන් ඉතින් මම මේ යාට තේක හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා කොහොමද සීනි අඩුවෙන්ද වැඩියෙන්ද බොන්නේ එහෙම කියලා කියන්නකෝ බලන්න. මම දැන් මේ ඉක්මනට තේක හදනවා යාට මේ කහට සාමාන්‍යයෙන් අඩුවෙන් තමයි බොන්නේ. ඔයත් කහට වැඩි කිව්වා. ඔන්න ඉතින් කලවම් කරලා තේකත් හරි. ඊට පස්සේ ඉතින් එදා සෙනසුරාදා දවසක් අම්මයි අයියා පොලේ ගිහිල්ලා ගෙනාපු මේ බනිස් තිබුණා. මම ඉතින් ඒවත් තියලා ඔය තිබිච්ච පොප්කෝන් ටිකක් තියුවා කනවා නම් කන්න කියලා. ඒව නම් කෑවේ නැහැ. මුකුත් කෑවේ නැහැ මං ඔය දුන්නට. මං ඉතින් මේ ඔය තේත් එක්ක කන්න තමයි දුන්නේ. ඒ වුණාට එයා කෑවේ නැහැ තේක විතරයි බිව්වේ. ඉතින් මේ දැන් අපි මේ ගෙදරට එනකොට කට්ටිය එක එක ඒවා ගේනවනේ. ඉතින් මට හම්බුණා අපේ අම්මගේ යාළුවෙක්ගෙන් ඔන්න ඔය ලොකු සුපෝෂ පැකට් එකක්. මේ දවස්වල නම් සුපෝෂ හොයාගන්න නැහැ කොහේවත්ම හැමතැනම හේව හොයාගන්න නැහැ. ඕකෙත් ඔන්න ඔය පොඩ විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් මම නම් මාරම ආසයි. කියන්නේ මම හරිම පෙරේතයි මේ සුපෝෂ කන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මම තේ බොන්න දුන්නේ. දුන්නට වැඩක් නැහැ කෑවේ නැහැ. ඊට පස්සේ ආයෙත් ඒක විවිධයට වෙලා ඉන්නකම් මම මේ පොඩ්ඩක් අයිය ගහ හිටියේ එතෙන්ට වෙලා වාඩි වෙලා. එතෙන්ට ඔය රෝසිත් ඇවිල්ලා අපේ දිහා බලාගෙන ඉන්නවා. එයා දැන් ගෙදරට එන අයට එහෙම බුරනවා. දැන් ඔන්න අයියා පෝරපස් අර වලවල් ටිකට දාලා ඉවරයි. මමත් පුළුවන් විදිහට චුට්ට ගෙනත් දැම්මා. ඒ වුණාට එයා තමයි ගොඩක් ගෙනත් දැම්මේ. දාලා දැන් මේ පෝරපස් දාපු ටික වහනවා. ඉතින් එයාගේ ආසාවට තමයි ඔය එයා වගා කරන්නේ. එයා මාර ආසයි වගා කරන්න. දැන් පෝර දාලා අර පෝරපස් දාලා වලවල් ටික වැහුවා. දැන් වෙලාව 5:00 වගේ මේ කරවිල පැල ගේන්න ගෙදර යන්න ඕන. දැන් වහින්නත් වගේ හින්දා සමහර විට පැල ඉඳ ගන්න බැරි වෙයි. එහෙම වුණත් අපි දාස් පැල ටිකක් ඉඳන්න තියෙනවා. අපේ අයියා මේ පොඩි ආසාවක් තියෙනවා එයාගේ පොයට මේ ලබන පොයටද නෙමෙයි. දෙසැම්බර් තියෙන පොයට මේ දාස් මල් දන්සලක් දෙන්න. ඒකට ඉතින් අපි දාස් පැල ඉඳන්න හදන්නේ. එයා ආසාවිෂ්ට කරගන්න පුළුවන් වේද කියලා බලමු ඉතින්. අපි ඉරිඟු දන්සලක් දෙන්න හිටියේ උනාට මේ පාරේ ඉරිඟු දාන්න වෙන්නේ නැහනේ. මේ පාරේ ඉරිඟු දාන්න වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි දැන් දාස් මල් දන්සලක් දෙන්න බලන්නේ පන්සල් යන අයට එහෙම. ඉතින් අපි ඒකට දාස් පැල ඉඳන්න හදන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ගෙදර යන්න නම් වෙන්නේ නැහැ වගේ. දෙක. දැන් ඉතින් අපි මේ දාස් පැල ඉඳන ගමන් තමයි ඉන්නේ. අයියා අර මේ වලවල් අතරින් මේ ඉස්සෙල්ලා හාරපු වලවල් අතරින් වලවල් හාරගෙන යනවා. මම මුලින් පැල දෙක දාලා ඊට පස්සේ ආයෙමත් ඒ පැල ඔක්කොම ඉඳන්න තමයි තියෙන්නේ. ඉතින් මේ දැන් මම මේ වීඩියෝ එකට වොයිස් කරනකොට නම් අපි ඒ ඔක්කොම වැඩ ටික කරලා ඉවරයි. ඉතින් අපි ඔන්න ඔය විදියට ඔක්කොම දාස් පැල ඉඳලා එදා හවස ඉවර කරා. ඉතින් මේ වීඩියෝ බලන ඔයාලා කවුරු හරි ඉගෙන ගන්න ළමයි මේව බලනකොට හිතනම නම් මෙහෙම කියන්නේ බැන්දරට පස්සේ සතුරෙන් ඉන්න පුළුවන් ඉගෙන ගන්න එක වදයක් ඒ වගේ දේවල් හිතන්න යුතුව පුළුවන් තරම් කාලයක් ඉගෙන ගන්න කියලා තමයි ඔයාලට කියන්නේ. මේව බැලුවට පැල ටික දාගෙන ගිහිල්ලා දැන් පැල ඉඳන ගමන් තමයි මම ඉන්නේ. අපි බලමු ඉතින් අයියගේ මේ මල් ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වේවිද කියලා. එදායින් පස්සේ ආයෙ වැස්සෙත් නැහැ. අපි දැන් මේ වෙනකොට නම් ඔය පැලවලට වතුර දානවා නැත්තම් වැස්ස තිබ්බනම් හොඳයි. ඉතින් දැන් අපි ඔන්න දැන් මේ වෙද්දි නම් හවස් වෙලා තියෙන්නේ. පැලත් ඔක්කොම ඉඳලා තියෙන්නේ. වැහි කළුවර වගේ තිබ්බට වැස්සේ නැහැ. අපි දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. දැන් හවස් වෙලා. මේ ගෙදර ගිහිල්ලා මඩි කාවක් හැදෙන්න. ගෙදර ගිහින් හැම මේ නාගෙන එනවා. මට මේ පැත්ත බලන්න කියන්නේ මම අර මේක දාගෙන යන්නේ දැවිලා හින්දා. එහෙනම් අපි ගෙදර එනකොට අම්මා අපිට හොරාට වැලි තලප හදලා මම නම් ආසම කෑවා.
ආයේ මට ඒක ඕන්න අපේ සුංගුරු පුංගුරු. හලෝ අක්කා ගෙදර ආවා. අද ඉතින් අක්කා ගෙදරේම ගැන කියන්න තියෙන්නේ. වැරදි වෙලාවේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මං හොරට කන්න හැදුවා. කනවා. හැම නිතරම කනවා. මොකටද දැන් ඉතින් ගෙදර ආවා මගේ ප්‍රතිප්‍රාජකාරිය මෙයාව හුරුතල් කරන එක. ඔකට ඇස් දෙක කන මේ. තෙත හොම්බා. වැඩිපුර හුරුතල් කරන්න බෑ මම වෙලාව තිරලා මං අද ඉඳන් හිතුවා එහෙම කරා. හොඳයි. නිකම් පහන තියෙනවට වඩා ගාත කියන එක හොඳයි. ඉතින් අපි ගෙදර ඉඳලා ඇවිල්ලා ඉක්මනට පහන තිබුවා. ඉතින් ගොඩක් දුරට අපේ ගෙදර පහන පත්තු කරන්නේ අයියා තමයි. මේ එයා ඉක්මනට ඉතින් නාලඟ සෝදලා ඉවර වෙනදට මම ඉතින් තියෙන භාජන හොදලා වැඩ ඔක්කොම කරලා තමයි ඇඟ සෝද ගන්නේ. නැත්තම් මට ආයෙම වැඩක් කරන්න කම්මැලි ඇඟ සේදුවාට පස්සේ. ඉතින් එහෙනම් අපි අද මේ vlog එකත් මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිව subscribe නොකරපු යාළුවෝ අපිව subscribe කරන්න කියලාත් කියනවා. එහෙනම් ඉතින් හැමෝටම සතුටින් පිරුණු වාසනාවන්ත Taman ප්‍රාර්ථනා කරන ජීවිතයක්ම ලැබෙන්න කියලා මමත් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Bye.